දවසක්. ලංකාව කිව්වම අපිට මතක් වෙන්නේ මුහුදු වෙරළ, සීගිරිය සහ මහනුවර. නමුත් අපේ පුංචි දිවයිනේ එතරම් ප්‍රසිද්ධ නැති නමුත් විශ්මිත අලංකාර සහ ගැඹුරු ඉතිහාසයක් ඇති ස්ථාන කොපමණ තියෙනවද? අද අපි යන ලෝකයේ වෙන කොහෙවත් දකින්නට නැති අද්විතීය ලක්ෂණ සහිත ශ්‍රී ලංකාවේ සැඟවුණු නිල් මැණික් 5ක් සොයාගෙන. ඔබගේ ඊළඟ ගමනට මේ ස්ථාන එකතු කරගන්න අමතක කරන්න එපා. අපි යන පළවෙනි තැන හෝටන් තැන්න. මේක තමයි ලංකාවේ උසම තැනිතලාව. මෙහි ඇති වැදගත්කම තමයි සෙල්සියස් අංශක 10ට වඩා අඩු සීතලක් සමගින් දකින්න ලැබෙන උද්භිද විද්‍යාත්මක විස්මය. මීදුම් පිරුණු පරිසරය, ඝන වනාන්තරය සහ රළබිම නිසා හෝටන් තැන්න කියන්නේ අපේ රටේ ඇති විස්මිත පරිසර විද්‍යාත්මක පුදුමයක්. අපි කතා කරන දෙවන ස්ථානයේ රිටිගල. අපි යන්නේ අනුරාධපුරයට උතුරින් පිහිටි අභිරහස් ජනප්‍රවාද වලට හිමිකම් කියන රිටිගල වෙතයි. මේ කන්ද එහි ඇති විශේෂ ඖෂධීය ශාක නිසා ප්‍රසිද්ධයි. ජනප්‍රවාද වලට අනුව රාම රාවණා යුද්ධයේදී බෙහෙත් ගෙන හනුමාන්ගේ කඳු ගැටයක් මෙහි වැටී තිබෙනවා. රිටිගල විශේෂ වන්නේ එහි ඇති ඉතා දැඩි නීති රීති සහිත පුරාණ භික්ෂුන්ගේ ආරාම සංකීර්ණ නිසයි. මේ ස්ථානයට ඇතුල් වන මාර්ග සහ එහි ඇති ජල තාක්ෂණය පෙන්වුම් කරන්නේ පුරාණ ඉංජිනේරුවන්ගේ විශිෂ්ටත්වයයි. මේ හුදෙක් කන්දක් නොවේ. සංයමයෙන් යුත් ජීවන රටාවක් පැවති පූජනීය භූමියක්. හතරවන ස්ථානය යාපනයේ කොටුව. අපි රටේ උතුරට යමු. එනම් යාපනයේ කොටුව වෙත. යුරෝපීය ආක්‍රමණිකයන්ගේ බලපෑම අපේ රටට කෙසේ බලපෑවදැයි පෙන්වීමට මේ ස්ථානය කදිම උදාහරණයක්. මෙය සම්ප්‍රදායික ලංකාවේ ඉදිකිරීමක් නොවේ. මෙය පෘතුගීසි සහ ලන්දේසි යුද ඉංජිනේරුවන්ගේ විශිෂ්ටත්වය පෙන්වන තාරකා හැඩති යුරෝපීය නිර්මාණයකි. මේ දැවැන්ත බිත්ති සහ තාප්පතුල සැඟවී ඇති යුද ඉතිහාසය ශ්‍රී ලංකාවේ දේශපාලන සහ යුදමය අතීතය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙනවා. අවසාන වශයෙන් අපි නැවතත් සීගිරිය ගැනම කතා කරමු. නමුත් මෙවර බලන්නේ කාශ්‍යප රජුගේ මාලිගාවටත් වඩා අභිරහසක් වූ අංගයක් ගැනයි. ඒ තමයි සීගිරි පිටසිතුවම්. අවුරුදු 1500කටත් වඩා පැරණි මේ චිත්‍ර අදටත් දීප්තිමත්ව සහ පැහැදිලිව තිබෙන්නේ ඇයි? පුරාණ චිත්‍ර ශිල්පීන් මේ සඳහා භාවිතා කළේ මොන වගේ තීන්ත තාක්ෂණයක්ද? තවමත් නොවිසඳුණු ප්‍රශ්නයක් තමයි. මේ ලලනාවන් කවුරුන්ද? ඔවුන් කාශ්‍යප රජුගේ විසවවරුන්ද? නැත්නම් වලාකුළු කන්‍යාවන්ද? සීගිරියේ සෑම බිතු සිතුවමක්ම අදටත් කතා කරන අභිරහසක්. ඉතින් ඔබ දැක්ක නේද? අපේ පුංචි ලංකාව තුළ විවිධත්වයෙන් යුත් විශ්ව ජනක ස්ථාන කොපමණ තිබෙනවද කියලා. ඉතිහාසය, භූගෝලය සහ සංස්කෘතිය එකට කැටි වූ මේ ස්ථාන ශ්‍රී ලංකාවේ සැඟවුණු නිල් මැණික් කිව්වොත් නිවැරදි. ඔබට මේ ස්ථාන වලින් වඩාත්ම ආකර්ෂණීය වූ ස්ථාන කුමක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා channel එක subscribe කරන්න. තවත් විශ්මිත දේවල් සමග අපි නැවත හමු වෙමු. bye.